Hello යාළුවනේ. ඔයාලට සුබම සුබ දවසක්. ඔයාලා අදත් අපි ආදරෙන් පිළිගන්නවා අපේ Tree Brothers Food YouTube channel එකට. ඉතින් කැමරට ආදරය කරන යාළුවෝ වගේ බීමට ආදරය කරන යාළුවෝ ආදරේ මතක් කරනවා. ඉතින් අද මම්මයි අපේ ලොකු අයියයි කොහරද ලොකු අයියා ගියේ? අපි අද ගියේ කටානේ චුට්ටියකට. කටානේ චුට්ටියකට ගියා. මොකක් ගේන්නද? මික්ස් රයිස් එකක් ගේන්න. මික්ස් රයිස් එකක්. මෙන්න අපි ගෙනාවා මික්ස් රයිස් එක. මේ තියෙන්නේ මික්ස් රයිස් එක මේකට හම්බෙනේවා. මේ එක සෝස් පැකට් එකයි දෙන්නේ. මම එකක් කිල්ල ගත්තා එක. ඔව්. පෙළොකය අපිට එකයි දෙන්නේ. ඔව්. මෙයා එකක් වැඩිපුර අරන් තියෙනවා. නැත්නම් එකක් මදි මේ ෆුල් එකට. ෆුල් එකට. ඔව් ලාජ් එක. ඉතින් මේක ගාන මික්ස් එකේ වුණා 1700ක්. 1700 කියලා තියෙනවා. මේ තියෙන්නේ මේ මික්ස් රයිස් එක. මික්ස් රයිස් එක නැතුව නිකන් චිකන් රයිස් එක විතරක් වෙනවා 1500ක්. 1500. මේක බරක් තියෙන හොඳට. රස්නෙත් තියෙනවා දැන්. එක්කම අපිට chili piece හම්බලා තියෙනවා. පොඩි පැකට් එකක්. අපිට try කරලා බලමු නේ. ඔව්. ඉතින් අපි ඒ වගේම ඒකට හරියන්නත් එක්ක ගෙනාවා කෝක් එක. කොකා කෝලා එකක් ගෙනාවා. ඔව්. එහෙනම් මේක try කරලා දිගටගෙන බලමු නේ. සුවඳක් දෙනවා මේකේ. දානවා දානවා. අපේ මික්ස් රයිස් එක. ඔන්න එහෙනම් අපි මේක අපේ මික්ස් රයිස් එක දිගාගත්තා. ඔව්. ට්‍රාන්ස්ෆිට් එකේ සුවඳක් දෙනවා. මාරම සුවඳක් එන්නේ. නිලපොයි. සුවඳයි. දුමක් දානවා. දුම දානවා. එහෙනම් අපි මේ කෝක් එකක් දාගමු නේ. කෝක් එකක් දාගෙන try කරලා බලමු නේ. කරලා බලමු. මේ සුවඳට මේ අර කට කෙල උනනවා. කන්න ආසයි වගේ හිතනවා. අපි එහෙනම් මේක try කරලා බලමු නේ ලොකෝ. ඔව්. අපි try කරලා බලමු. එහෙනම් අපි මේක බීලා බලමු. ගුරක් බීලා දැන් කටක් කාලා බලමු නේ. එනේ මේක තියෙනවා සොසේජස් තියෙනවා පෝක් තියෙනවා මේව දැල්ලුවද නෑ මේ පෝක් දාලා තියෙනවා චිකනුත් තියෙනවා මේ චිකන් දාලා තියෙනවා. ඔව් චිකන් අර මේ ලොකුම කෑලිත් නෙමෙයි ඉරලා තියෙන්නේ ඉරලා මේ ගාන්න වගේ තියෙන්නේ. මේ තියෙන චිකන් නේ. අපි ඉස්සලා දැන් try කරලා බලමු. එහෙනම් යාළුවනේ ඔන්න පළවෙනි කට පන්ට එහෙනම් yes රාහිනේ රාහි අරන් පළවෙනි කට කාපුවාම අර නිකන් මේ එක දිගට කාගෙන යන එකක් එන්නේ. කෑම කාගෙන එකක් එන්නේ අන්නේ. බීෆ් විලන් තියෙනවා. ඔය කියනවා. ඔව් මේ චිකන් ලොකු ගැලි තියෙනවා මේ. බීෆ් තියෙනවා. බීෆ් තියෙනවා. ඔක්කොම තියෙනවා.
ලුණු දානවා, කැරට් දාලා දෙනවා. හැබැයි ඉතින් මේක නම් මේ හොඳට තියනවා නේද? මස්සේම හොඳට දාලා දෙනවා මේකේ. තම රස්නේ. මරුවේ. එතන එහෙම ලොකු තෙල් ගතියක් එන්නේ නැහැ. තෙල් ගතියක් නැහැ මේ අපිට මේක නිකන් කදියර සැර ගතිය එහෙම එන්නේ නැහැ නේ. සැර නැහැ නිකන්. කන්න පුළුවන් මාරම රහක් ඉන්නේ මේකේ. දැන් මේ ගත්තේ මිස්ටර් චුට්ටියකින් කටානේ. කටානේ මිස්ටර් චුට්ටියකින් ගත්තේ. ඒ කඩේ ළඟින් දැම්මේ. ඔව්. ඒ කඩේ ළඟින් දාලා දෙන්නේ. කෑම හොඳයි. කෑම හොඳයි සුපර්. මේ බීෆ් කෑලි. මේකම කියන්න පුළුවන් මේ කෑම නම් සුපර් කියලා. අර සුපර් නදියා. මේකට මේ මොනවාද නිකම් සෝස් නැති වුණත් කන්න පුළුවන් ඈ. කන්න පුළුවන් අපි සෝස් එක try කරලා බලමු නේ. ඔව්. සෝස් එකයි මේ chili paste එකයි. right. සෝස් එක දාන්න බලමු. සෝස් ටික දාගෙන try කරලා බලමු. සෝස් එක කන්න. මරුවේ. ආයෙත් සුපරිය. සෝස් එක මරුවේ. මරු නේ. සුපිරිය. මේ චිකන් එහෙම හොඳට තෙලේ බෙදලා දෙනවා. නිකන් නේ. රන්නාන පාට කරන හොඳට බෙදලා දෙනවා. 1600ක් වෙනවා මේක මික්ස් එක. චිකන් එක 1500යි. තාම යාලගේ තාදින කොත්තු තියෙනවා. තව ඩොල්ෆින් කොත්තු, චීස් කොත්තු, ගොඩක් තියෙනවා. ගොඩක් කැම දෙයක් තියෙනවා. බයිට් වර්ග තියෙනවා. බර්ගර්, සබ්මැරින් ඒක තියෙනවා. මේක ලොකුයි කී දෙනෙක්ට කන්න පුළුවන්ද? මේක නම් ඉතින් මේ බඩියෙන් දින ලාවට නම් දෙන්නෙකුට කෑවයි. ඔව්. තනියෙන් නම් ඉතින් තනියෙන් අමාරුයි. තනියෙන් මට කන්න බෑ. තනියෙන් කන්න බෑ. දෙන්නෙකුට වන්න නැති. ඉතින් අපි chili paste එකක් දාගෙන paste එක try කරලා බලමු. chili paste එක සුවඳයි. මට වැඩි එක දාන්න එපා. මම ගොඩක් සැර කන්නේ නැහැ. චුට්ටක් දානවා. මම සැර කනවනේ. මට සැර කන්න බෑ. අපි එතන ටිකක් දාලා බලමු. කොහොමද නේ? chili paste එකට මේ අර කරපිංචි හැම දාලා තියෙනවා. chili paste එක හොඳයි නේ. හොඳයි. පොඩි සැර ගතියක් දැන් නම් එනවා. සැරක් තියෙනවා. මේකට අපි සෝස් ටිකක් දාගමු. chili paste එක සෝස් දාලා බලමු. සෝස් ටික උත් දාගෙන chili paste මම දාගත්ත ටික තියෙනවා. බලමු. කියන්න
ඇත්තම චිලි පේස්ටුයි සෝස්ුයි දාගත්තාම සුපිරි. ඕටස් පිට එකක් මම දන්නේ මගේ මතේ නම් ඇත්තට මට නම් මේක සුපිරි නේ මම දෙකම දාගත්තා නම් නිකුණේ කන්න පුළුවන් නේ. නිකන් කන්න පුළුවන් මේක අනිවාර්යෙන්. ඔව් පාඩම. දැන් මාරුණා. රහයි. ඉතන කට්ටියක් ඉන්නවා. නේද මම? කට්ටිය ඉන්නවා. හරි හොඳයි ඈ. ඇතරේ මේ කෑම කිසිම මේ බෙලක් කට්ටිය ඉන්නවා නේ. ටික. ඔව්. අමාරු කාර්යය වගේ. එහෙම නෑ. හරි සුහදශීලී මේ සේවාවක් දෙනවා යාට. සුපිරිම කෑමක දෙනවා ආදී. ඊපස්සේ රහ නැහැ. මේ රහ නැහැ නෙමෙයි. සැර නැහැ. සෝස් එකක් දාගත්තා මරුවේ. මේකට කියන්න ඉතින් මොකුත් නැහැ නේ. නරක දෙයක් නම් නැහැ මේකේ. ඉතින් අපේ යාළුවෝ අනිවාර්යෙන් මේක try කරලා බලන්න මිස්ටර් චුට්ටි එකට යන්න. කටහඬ මිස්ටර් චුට්ටි එක. අනිවාර්යෙන් යන්න. සුපිරි. කෑම හොඳයි. අපි කියවන්නේ මේ ගෙන් අනිවාර්යෙන් බලන්න නේද? ලොකයි. හොඳට පෝෂණයක් තියෙනවා. හොඳට තියෙනවා පෙලක් ඒ වගේ පෙලක් තැන් වල තියෙනවා මස් කෑලි චිකන් අපි ඇහිඳින්න ඕන. ඇහිඳින්න ඕන. එතන මේ හැමතැනම තියෙන මස්. මේක මස් කටින් කටට තියෙනවා. කෑම එකක් දෙන්න ඕනේ මෙහෙම. නේද? ඈ? බඩ පිරෙන්නයි හිත පිරෙන්නයි ඔක්කොම දෙන්න ඕන. ආයේ මේක වර්ධන්න නැහැ කියලා. චිකන් සොසේජස් ඔක්කොම තියෙනවා. 1700යි. අතරම පාඩු නැහැ. පාඩු නැහැ ගාණයට පාඩු නැහැ. ඔව්. මරු. ඔකේ. තවම රස්නේ. යාළුවනේ අපේ channel එක subscribe කරන්න. නේද? share කරන්න යාළුවන්ට බලන්න. හොඳ නරක කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න. අන්න පොඩි කියන්න. ඔව්. මේ වීඩියෝ එක වෙනකම් බලන්න. අනිවාර්යෙන්. ඔව්. Tree Brothers Food YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න නේද ඔකේ? ඔව්. මේ කන්න ආද හිතනවා. චිලි පේස්ට් එක රහ සැර නැතුව රහයි. කන්න පුළුවන්. මරු. මේක අපේ විදියක් තියෙනවනේ. ඒක ගැන කියන්න පොඩ්ඩක්. ඔය හරි. ඉතින් යාළුවනේ අපි අලුතෙන් FB page එකක් හැදුවා. ඉතින් මේලකෝ ඔව්. ඉතින් මේකේ link එක මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ comment section එකේ අපි දාලා තියෙනවා. අනිවාර්යෙන් එතනට යන්න. ඔව්. follow කරන්න. මේලකෝ subscribe කරන්න, follow කරන්න. අනිවාර්යෙන් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔව්. මේලකෝ අනිවාර්යෙන්. ඔයාලගෙද? ඉතින් ඔයාලගේ සහයෝගය තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ. ඒ හින්දා මේ වගේ අපේ වීඩියෝ ඉවරනකම් බලන්න. අපි මේට ඉස්සරහට මේට වැඩි හොඳට වීඩියෝ ගේනවා. තව
තව තවත් හොඳට මේ වගේ රස කෑම. ඔව් රස කෑම රස බීම ඔක්කොම අපි ගේනවා. අනිවාර්යෙන්. ඉතින් අපිත් එක්ක රැඳී සිටින්න නේ. අපිට හොඳ නරක අනිවාර්යෙන් කියන්න. ඉතින් මේකේ මේ එළවලු එහෙම තිබ්බා. කැරට් එහෙම කෑලි හොර තිබ්බනේ. කැරට් එහෙම හොර තිබ්බා. මේක නවත්තන්න දෙන්නේ නැහැ මේ කෑම එක. කාගෙන යන්නේ මට හිතෙන්නේ. ඔව් මම කරගන්නේ නැහැ. සුබිරම දෙනවා. සරත් ගාන සරත් ගාන. සුබිරේ. යාමන සුබිරේ. කරේ තියන්නේ ත්‍රී බදර්ස් ෆුඩ් YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. අපේ අලුතින් හදපු FB follow page එක තියෙනවා. ඒකේ link එක අපේ මේ video comment section එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන් ඒකත් follow කරන්න. නේද බයි? ඉතින් මේ අපේ මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න. මේ ඔයාලගේ මොනාරි අදහස් තියෙනවා නම් ඒක අපේ comment section එකේ දාන්න. අනිවාර්යෙන්. අපේ අලුත් වීඩියෝ බලලා අපි අලුතෙන් දානකොටම වීඩියෝ බලන්න. බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. අනිවාර්යෙන්. ඉතින් අද අපි සමුගමුනේ. එහෙනම් අපි දැනට වගේ ඔයාලා ජය වෙන එක ප්‍රාර්ථනා කරනවා. අපි ආයේ අලුතෙන් වීඩියෝ එකකින් හමු වෙමු.